ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය විසින් නිකුත් කළ ලද දත්තවලට අනුව 2024-25 වසරේ රැකියාවක් අවශ්‍ය වූ පුද්ගලයන් මිලියන 1.2ක් සිටින බව අනාවරණය වී තිබෙනවා. මෙම අගය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර රැකියාවක් අවශ්‍ය මිලියන 1.2ක ජනතාවගෙන් අදක් පමණ රැකියාවක් සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන බවද සඳහන්. මිල සංඛ්‍යාවෙන් බහුතරය කාන්තාවන් වන අතර එය 65%ක්. ඊට හේතු ලෙස තෘප්තිමත් නොවන රැකියා කොන්දේසි දෙමව්පියන්ගෙන් යැපීම මෙන්ම දුරස්ථ රැකියා අවස්ථා හිමිවීමද දැක්වෙනවා. ඊට හේතු ලෙස තෘප්තිමත් නොවන රැකියා කොන්දේසි දෙමව්පියන්ගෙන් යැපීම මෙන්ම දුරස්ථ රැකියා අවස්ථා හිමිවීමද දැක්වෙනවා. විශේෂඥයින් සඳහන් කළේ මෙම ප්‍රවණතාව රැකියා වෙළඳපොලේ සංවිධානාත්මක වෙනස්කම් සහ නව පරපුරේ කාර්ය මනෝභාවය තුළ ඇති වෙනසක් යටතේ සිදු වී ඇති බවයි.